බන්ධනාගාර දෙකක සිදුවීම් දෙකක්. ඒ දෙකම සියදි විනාසා ගැනීම. එක ළඟට අරගෙන ඇවිල්ලා තියෙනවා මව්බිම් පත්තරේ. කාරණාත් එක්කම අපි මේ දෙක මොකක්ද කියලා දැන් බලමු. කුරුවිට බන්ධනාගාරයේදී කුඩු නිසා හිර කළ තරුණයා ගෙල හිර කරගෙන මියයි. පැල්මඩුල්ලේ ඉරෝක එහෙම ලියනවා. කොමුදු උපුල්ශාන්ත ලියනවා වැලිකඩ බන්ධනාගාරයේදී ගංජා නිසා හිර කළ තරුණයා ගෙල හිර කරගෙන මියයි කියලා. කුරුවිට බන්ධනාගාරයේදී කුඩු නිසා හිර කළ තරුණයා ගෙල හිර කරගෙන මියයි. වැලිකඩ බන්ධනාගාරයේදී ගංජා නිසා හිර කළ තරුණයා ගෙල හිර කරගෙන මියයි. ඒ අතරේ මේ මෙහෙම කතාවක් තියෙනවා. අපිට පුළුවන්කම තිබෙනවා මව්බිම් පත්තරේ මේ කතාව ගැන ඔබට අවධානය යොමු කරවන්න. පින් කැටෙන් රුපියල් 20ක් සොරාගත් අයට වසර 10ක අත්හිට වූ සිර දඬුවමක් වාර්තා කරන්නේ ඉෂාර රත්නකාර. මේමයි සටහනේ දක්නට ලැබෙන්නේ වැඩිදුර වාර්තාවේ පින් කැටයකින් රුපියල් 20ක් සොරකම් කළ පුද්ගලයාට වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළිපිටිය මහතා එම සිර දඬුවම වසර 10කට අත්හිටුවනු ලැබුවා කියලා පත්තරේ වාර්තා කරනවා. දැන් ওই කතාව පොඩ්ඩක් මතක තියාගන්න. පින් කැටෙන් රුපියල් 20ක් සොරාගත් අයට වසර 10ක අත්හිට වූ සිර දඬුවමක්. ඔය කාරණාව මතක තියාගන්න. ඊට පස්සේ මොකද අද මව්බිම ඇතුළු පත්තර කීපයක් KP ගැන කතාවක් තියලා තියෙනවා. අපි එතනදී ඒ කතාව වාර්තා කරමු. ඊට කලින් අද පත්තරේ මෙහෙම සටහනක් තියෙනවා. මත්තුවදුරෙන් රට බේරා ගැනීමේදී මතුවන ගැටලු වාර්තා කරන්න. ජනාධිපති සියලු අමාත්‍යාංශවලින් ඉල්ලයි. මත්තුවදුරෙන් රට බේරා ගැනීමට සියලුම අමාත්‍යාංශ හා ආයතන කැපවීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මැතිවරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ හා ආයතන මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ තමාට වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශ වලින් ඉල්ලීමක් කරා කියලයි පත්තරේ වාර්තා කරන්නේ. ඔන්න මං කියවන අර මතක තියාගන්න කියලා මම මේ නිකමට කියන්නේ මතක තියාගන්න. පින් කැටෙන් රුපියල් 20ක් සොරාගත් අයට වසර 10ක අත්හිට වූ සිර දඬුවමක්. ඒ විශ්සේ ඊළඟට මේ මව්බිම් ප්‍රධාන ශිෂ්‍ය පාඨය අද දවසේ වාර්තා කරනවා මෙහෙම. KP ත්‍රස්ත ක්‍රියා කරලා නැහැ. නීතිපති අධිකරණයට දැනුම් දෙයි. ස්ටැන්ලි සමරසිංහයි වාර්තා කරන්නේ. LTT සංවිධානයේ නායකයෙකු සිටි සමුගම් කුමරන් තම්මනිගම් හෙවත් කුමරන් පද්මනාදන් හෙවත් KP සම්බන්ධ පරීක්ෂණවලදී මේ දක්වා අවු කළ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ අනාවරණය වී නැතැයි රජයේ අධිනීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අභ්‍යාචන අධිකරණයට පැවසුවා. අභ්‍යාචන අධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ රජයේ අධිනීතිඥවරයා එලෙස සඳහන් කළේ KP කළ ත්‍රස්ත ක්‍රියා අනාවරණය කරගෙන ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අධිකරණයට ගොනු කළ පෙත්සම ඊයේ කැඳ වූ අවස්ථාවේදී කියලා පත්තරේ වාර්තා කරනවා. හොඳින් බලන්න ඡායාරූපය. ඉස්සලා නැවත කියවන්න ශීර්ෂ පාඨය. KP ත්‍රස්ත ක්‍රියා කරලා නැහැ. නීතිපති අධිකරණයට දැනුම් දෙයි. එහා පැත්තේ කවුද? ඇන්ටන් බාලසිංහම් සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් සමගින් KP සිටින අවස්ථාවක් තමයි පත්තරේ වාර්තා කරන්නේ. ඕකම අද පත්තරේ තියෙන KPට එරෙහිව මේ වනතෙක් වරදක් අනාවරණය වී නැහැ. නීතිපති අධිකරණයට දන්වයි කියලයි. ඒ අතරේ අපි කැලණි ගඟ පිළිබඳ අවධානය යොමු කරා ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට මතක ඇති. අර පානීය ජලය එනකොට ඒ පිළිබඳ විශ්වාසනීයත්වයේ තහවුරු කරගන්නේ කොහොමද? මේ කැලණි ගඟ පිළිබඳ තොරතුරු වාර්තා කළ අවසානයේ අදාළ බලධාරියාගෙන් හිරු වාර්තාකරු ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය මෙහෙම මිශ්‍ර වුණාම ඒක ජනතාව අතරට අනේක වළක්වා ගන්නේ කොහොමද? ඒ පිළිබඳ ගැටලුව. එහිදී අදාළ බලධාරියා දෙන උත්තරය හොඳින් අහගෙන ඉන්න. සමනල කඳු රක්ෂිතයෙන් ආරම්භ වන කැලණි ගඟ ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ නගර මෙන්ම ප්‍රධාන කර්මාන්ත ශාලා පරිසර ඇති ප්‍රදේශ රැසක් අතරින් කිලෝමීටර් 145ක දුරක් ගෙවා දමනවා. ඒ මුහුදට එක්වන්නේ කොළඹ මෝදර ප්‍රදේශයෙන්. කිලෝමීටර් 145ක දුර ප්‍රමාණයක් ගෙවා පැමිණෙන මේ කැලණි ගඟට පැලිගොඩ වැනි මේ ජනාකීර්ණ ප්‍රදේශවලදී මේ ගඟේ ජලයට අපද්‍රව්‍ය මුසුවීම රහසක් නොවේ. කොළඹ නගරයේ බහුතරයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන්නේ මේ කැලණි ගඟේ ජලයෙන්. එවන් මිනිසාගේ මූලික අවශ්‍යතාවය සපුරාලීමට සමත් මේ ගං ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීමට බලධාරීන්ට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබේ. කැලණි ගඟේ ජලයේ පවිත්‍රතාවය රැක ගැනීමේ ප්‍රධාන බලධාරියා වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. එහි නිර්ණායකයන්ට අනුව අප ජලයේ මුදා නොහැරීම හා ඝන අපද්‍රව්‍ය කැලණි ගඟට එකතු නොකළ යුතුයි. නමුත් කැලණි ගඟ දෙපස බොහෝ ස්ථානවල එම නිර්ණායක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉදිරි සති දෙක තුන තුළදී මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන්ගේ සමන්විත කණ්ඩායමක් අවිස්සාවේල්ලේ සිට පහළට එන්න දෙපස තියෙන කර්මාන්ත ශාලා සහ අනෙකුත් ආයතන පිළිබඳ විශේෂ විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
බලධාරීන්ගේ දුර්වලතා හේතුවෙන් අවස්ථා දෙකකදී කැලණි ගඟට තෙල් මුසු වුණා. ඉන් එක් අපද්‍රව්‍ය මුසුවීමක් සොයාගනු ලබන්නේද පසුගිය 17 වෙනිදා අමතලේ ජල පවිත්‍රාගාරයෙන් කොළඹ නගරයට ජලය මුදා හැරීමෙන් පසුවයි. කැලණි ගඟෙන් මෙලෙස ලබා ගන්නා ජලය නිසි ලෙස පිරිපහදු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ජනතාව වෙත සැපයීමේ වගකීම පැවරෙන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයටයි. පිරිපහදුර ජලය ලබා ගත්තට පස්සේ ඒ පිරිපහදුවෙන් පිට වෙන්නේ පිරිසුදුම ජලය කියලා ඔබතුමාලා තහවුරු කරගන්නේ කොහොමද? මේ වගේ තෙල් මිශ්‍ර වුණා මේ කණතුරු වගේම මක්සින් ඔබතුමාලට මේ දැනුම් දීමක් කරන්නේ නැද්ද? අපිට ඒක විෂුවලයිස් කරලා බලන්න පුළුවන්. අපි ලැබොරටරිස් වල අපි සැම්පල්ස් චෙක් කරනවානේ. ඔයිල් ඇන්ඩ් ග්‍රීස් ටෙස්ට් කියලා එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක කරන්න පුළුවන්. කරපුවම ඒකෙන් මැක්සිමම් කන්ටෙන්ට් තියන්න පුළුවන් 0.2 මිලිග්‍රෑම් per ලීටර්. ඒකට වඩා අඩුවෙන් තිබ්බොත් තමයි ඒක අපි පාවිච්චි කිරීමට ඒක හොඳයි කියලා කියන්නේ. එතකොට පසුගිය 17 වෙනිදා ජනතාවට කොහොමද මේ තෙල් මිශ්‍ර වෙච්ච ජලය පිටවල යන්නේ පිරිපහදුවෙන්? ඒක වෙලා තිබේ අපි ඒක දෙනකන් ඉස්සරලා ඒක වෙලා තියෙන්නේ. තෙල් ওই විදිහට ජනතාව පාවිච්චි කරන ජලයට ගියා. එතකොට මොකක්කර විසක් කොහොම මිශ්‍ර වෙලා ඉවල ජනතාව පාවිච්චි කරන ජලයට යෑමේ හැකියාවක් තියෙනවා එහෙම බලද්දී. එතකොට ඒ සම්බන්ධව ඔබතුමාට වක්කීමක් දෙන්න පුළුවන් කොහොමද ඒක ජනතාවට ලැබෙන්නේ නැහැ කියලා ඒ ජලය? ඒක මේ භයානක හොඳ ප්‍රශ්නයක්. මේ ඒ වගේ දේවල් වෙන්නේ නැතුව වළක්වන්න එක තමයි අපි කරන්න තියෙන්නේ. ඒක භයානක හොඳ ප්‍රශ්නයක් කියලායි බලධාරියා කිව්වේ. ඒ උත්තරේ මොකක්ද කියලා මම මේ තාම කල්පනා කරන භයානක හොඳ ප්‍රශ්නයක් කියලා කිව්වේ. එතකොට ඒ සම්බන්ධයෙන් පිළිතුරු සැපයූ ආකාරය ගැන ඔබට දැනෙන්නේ නැති මම ඒ ගැන විග්‍රහයකට යන්න ඕනේ නැතුව ඇති. මේ පානීය ජලය පිළිබඳව තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයේ අවධානයෙන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. මොකද මේක ඉතාම සංවේදී කාරණාවක් ජනතාවට. අපි අතුල්පිට වාර්තා කීපයකට දැන් යන්න සූදානම් වෙනවා. මහින්ද පැරදුනේ මේ පක්ෂය අන්තවාදී ජාතිවාදී කරපු නිසා. බලන්න කවුද මේ කියන්නේ කියලා? විජිත් විජේමුනි සොයිසා අපච්චිමලා කතාවයි නැවත මතක් කරලා තියෙන වෙනස් විදියකට බොරදියේ මාළු බාපු අය අද දිනලා මට മന്ത്രിකම ලැබුණේ මුළු රටේම ඡන්දවලින්. එහෙමයි ඔහු කියලා තියෙන. අර ජාතික ලැයිස්තු වෙන්න ආපු නිසා එහෙම කියන්නේ. පොළොන්නරුවේ ගබඩා 120ක තිබූ වී මෙට්‍රික් ටොන් 11000ක් විනාශයි. වාර්තාව පොළොන්නරුවේ වාර්තාකරුගෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්පකාර සමිති 9කට අයත් ගබඩා 120ක තැන්පත් කොට ඇති වී මෙට්‍රික් ටොන් 11000ක් නියමිත කාල සීමාව තුළ සහල් බවට පත් නොකිරීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. කිසිදු ප්‍රයෝජනයකුත් තරන්නේ නැලු. මේ ගැන අර මං ප්‍රධාන පිටුවල ශිෂ්‍ය පාඨකීවන් යද්දී කිව්වේ අර අගමැතිතුමා වාර්තාවක් ඇඳවලා තියෙනවා කියලා. මෙන්න මේ ගැන තමයි. හොයලා බලන්න වෙයි මොනවද මේ බලධාරීන් කලේ නිදාගෙන සිටියාද මේවා විනාශ වෙනකන් කියලා. බලන්න මේ වී කතාව කොච්චර ඉස්සරහට යනවද කියලා මේ රිවිර වාර්තා කරන්නේ පොළොන්නරුවේ වී මාෆියාවක්. මණ්ඩලයට වී විකුණන පෝරමේ මුදලාලි රුපියල් 2000කට ගන්නවා. කුණු කොල්ලෙට ගොවීන්ගෙන් ගන්න වී අතරමැදි මුදලාලිලා මණ්ඩලයට විකුණති කියලාත් පත්තරේ වාර්තා කරනවා. වී මාෆියාවෙන් වී ගොවීන් මුදා ගැනීම බලධාරීන්ගේ පරම වගකීමක්. ඒ අතරේ අර අලිමිනිස් ගැටුමානේ තාමත් ඉස්සරහට යන ආකාරයක් දක්නට ලැබෙන්නේ. දිවයින මෙහෙම වාර්තා කරනවා. ගම්වැදුණු අලියා අත්‍රැක්ටරයේ නිදා සිටි 1000 රුපියා මරා කොලාතු වලින් වසා දාලා. මරා කොලාතු වලින් වසා දාලා. නොච්චියාගම පෙරේරා වාර්තා කරන්නේ කොළඹ අනුරාධපුර පුත්තලම් මාර්ගය අසලදී මෙම වල්ලාලි ප්‍රහාරය සිදු වෙලා තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. ඔබට දැන් බලන්න පුළුවන්කම තිබෙනවා. දැන් අප සූදානම් ඔබට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන්නට. තමන්ගේ පියා අලි ප්‍රහාරයකින් මරුමුවට පත් වෙනවා. ඊටාම බිලිඳු දරුවා ඊටා අවබෝධයෙන් හඬා වැළපෙන ආකාරයක් සියලු දෙනාම සංවේදී වන විදියට අපි දැක්කා. මෙන්න නැවතම වාර්තාව බලන්න. මේ සිංගිති දරුවා හඬා වැළපෙන්නේ වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ සිය පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිවයි. මෙයා ගෙනත් දාලා රෑ 12යි මෙතෙන්ට මාවයි මෙයා ගෙනත් දාලා. උදේ දැන් පහ මාට විතර තමයි තාත්තා ඇවිල්ලා කිව්වේ අලිය ගහලා සිසිරට මේ කියලා. තාත්තා දැන් කොහොමද? ඉස්පිතාලේ යන්න ඇත්තේ. සීසී සිසිර මංගල කරුණාරත්න සහ ඔහුගේ පියා මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ අද අලියම 5:30ට පමණ. ඒ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ බුලන්කුළම 38 කනුව ප්‍රදේශයේ වේලන්නට දැමූ වීතොගයක් මුර කරමින් සිටියදී 44 වැනි වියේ පසු සිසිර එම ප්‍රදේශයේම පදිංචි එක් දරුපියෙක් වනාලි පහර දීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වනාලි පහරදීමෙන් තුවාල ලැබූ සිසිර මංගලගේ පියා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙයි. දිනින් දින උත්සන්න වන වනාලි ගැටුම් සම්බන්ධව බලධාරීන් කොතරම් දැනුවත් කළද තවමත් නිසි අවධානය ඊට යොමු නොවීමෙන් මෙම මරණය සිදු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අපේ ගේ බිත්තියයිනේ යන්නේ අලියා. අපි දැන් දවස් සතියකට වැඩිය පුදි නෑ. එක දවසක් 8 දෙනයි, එක දවසක් 10 දෙනයි, එක දවසක් 4 දෙනයි. මේ ඊයේ පෙරේද 3 දෙනා 3 පාරට ගියේ. ගෝයන් යන්තම් පැලවෙන්න දා ඉඳලම ඉතින් අලි කරදරේ තමයි තියෙන්නේ. බුලන් කුලමට බලපෑ ඇති මෙම වන අලි ගැටලුව විසඳීමට බලධාරීන් තවදුරටත් කල්මරමින් සිටින්නේ තවත් මෙවැනි දරුවන් අසරණ වන තෙක්ද. දරුවාට පියා හිම්වෙනවා දරුවාගේ අනාගතය අවදානම් තැනකට යනවා බලධාරීන් මොකද කරන්නේ මේ අලි මිනිස් ගැටුම තවදුරටත් දිගින් දිගටම අඩුවක් නැතුව ව්‍යාප්තමින් පවතින ලකුණු පහළ වෙලා තිබෙන්නේ ඒකයි භයානක අඩුවක් නැතුව ව්‍යාප්තමින් පවතින ලකුණු පහළ වෙලා තියෙන්නේ වරින් වරම තත්ත්වය මතුවෙනවා එකවරම මහනගර මැදට අලි කඩා වැටීම් අලි පහරදීම් පෞගේ දවස්වල අපිට වාර්තා වුණා ලංකාදීප ඇතුල් පිට වාර්තාවක් මේ සිසිල් බීම බෝතලයේ අඟලක ඉදිකටුවක් සිසුවෙකුට පෙවිලා. සත්කමකින් ඉවතට ගම්පාත් තිලකරත්න ලියන්නේ සිසිල් බීම සමාගමකින් නිෂ්පාදනය කරනු ලබන මෙගා බීම බෝතලයක තිබී ඉදිකටුවක් පෙවුණු සිසුවෙකු කොළඹ ජාතික රෝහලේදී සත්කමකට භාජනය කොට ඉදිකටුව ඉවතට ගෙන ඇති අතර සිසුවාගේ පියා කළ පැමිණිල්ලක් අනුව වීරගොල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. බීමකේ ඉදිකට්ටක් තිබිලා සෙල්ලම්ද බලන්න. විදේශ වාර්තා අද බෞබිම පිටරට ආරංචි පිටුවෙන්. සිරියාවේ ලෝක උරුමයක් IS ත්‍රස්තයෝ සමතලා කරති. බච්චන්ගේ ට්විටර් අඩවිය හැක් කරලාලු. බොරු ප්‍රවෘත්ති කිව්වාට චීනයේ 200ක් කිරේ කියලා සටහනක් තිබෙනවා. තවත් විදේශ වාර්තා කීපයක් තියෙනවා බලන්න. මේකේ අවධානයට නතු වෙන වාර්තාවක් තියෙනවා හොඳින් බලන්න. වරෙන්තු පිට ඉන්න නගරාධිපතිනිය WhatsApp වලින් පාලනය ගෙන යයි. පාසල් සංවර්ධනය සඳහා වෙන් කළ අරමුදල් වංචා කිරීම නිසා අත්අඩංගුවට පත් වේයයි පලා යමින් WhatsApp තාක්ෂණය හරහා නගරයේ පාලන කටයුතු කරගෙන යන නගරාධිපතිනියක් ගැන බ්‍රසීලියෙන් වාර්තා වෙනවා කියලායි පත්තරේ සටහන් කරලා තියෙන්නේ. නගරාධිපතිනිය පාලනය ගෙන යන්නේ තාක්ෂණයෙන් WhatsApp වලින්. ක්‍රීඩා වාර්තාව මේ ලකුණු 386ක ඉලක්කයක් හමුවේ ශ්‍රී ලංකා පිළේ කඩුළු 3ක් බිඳ වැටෙයි. ඉන්දියාව දෙවැනි ඉනිමේදී රැස් කළ සියලු දෙනා දැවී ලකුණු 274ක් ශ්‍රී ලංකාවට ඉලක්කය ලකුණු 386ක් ඒ 386ක ඉලක්කය හඹාගෙන යන ශ්‍රී ලංකාව කඩුළු 3ක් දැවී ලකුණු 67යි සිව්වන දිනයට තරඟය නතර කරන විට අද අවසාන දිනය ජයග්‍රහණය කෙසේ වෙතත් පරාජයෙන් වැළකෙන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයිද එක් දිනක් තුල කඩුළු 7ක් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පොහොසත් වෙයිද අපි බලාගෙන සිටමු කාටුන් පෙළ